දැන් මේ අහුවාම කියන්නේ නාමල් රාජපක්ෂල පට්ට දක්ෂයි. රාජපක්ෂවරු හරි දක්ෂයි. මේ නලින්ද දැතිස්ස මහත්තයා කියනවා මේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න බැරි. මේ ඩොකියුමන්ට් මකලා මිසිල්ලු මේ එහා මෙහා කරලලු ඒ තරමට දක්ෂයිද ඔබතුමාලා? දැන් ওই ඩොකියුමන්ට් ගැන අහන්න ඕනේ අර යහපාලන ආණ්ඩුව වෙලාවේ සල්ලි අරන් බොරු කිව්වේ. ඒ බොරු කියන ලියලා දීපු අයගෙන් තමයි ඉස්සෙල්ලා අහන්න ඕනේ. මොකද දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා JVP එකටයි සමහර සිවිල් සංවිධාන වලට සල්ලි දුන්නා රාජපක්ෂට මඩ ගහන්න කියලා. ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි වීඩියෝ දාපුවා ඉන්නේ හිටියනේ. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕනේ. සහ අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ බලයට පැමිණීම සහ උන්ගේ ආණ්ඩුවක් හදනකම් මේ පරීක්ෂණ කටයුතු සාර්ථකව සාධාරණයක් කරන්න. නැත්නම් සාර්ථකව පරීක්ෂණ කටයුතු කරන්න ඕන හින්දා. ඉතින් මේ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕනේ. අර කැබ් එක මතකයිනේ කැබ් එක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. දැන් කැබ් එක එලවන් ගිහපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මේ මොකද්ද ෆයිල් වලට උනේ කියලා. ඉතින් මේ තනිකර තමන් සල්ලි වලට බොරු කියලා ඒ බොරුව ඇත්ත කරන්න මේ රටේ පොලිසිය පාවිච්චි කළා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ ලේකම් හිටපු කෙනා දැන් පොලිස්පතිවරයා කළා. තමන්ට උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන ඒ පොලිස්පතිවරයාට තමන් දීපු බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරි වෙනකොට දැන් එක එක ඒවා මිසින් කියලා කියනවා. අපි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපේ බලන්න මහා සංඝරත්නයට සලකන විදිය. තිරුකුණාමලයේ මහා සංඝ ස්වාමින් වහන්සේගේ සිදුවීම, ඒ බුදු පිළිම තැන්පත් කිරීම සම්බන්ධයෙන් එක වෙලාවක කිව්වා බුදු පිළිමය ආරක්ෂා කරන්න වැඩමෙව්වා කියලා. දැන් බුදු පිළිමය ආරක්ෂා කරන්න වඩම්මල ආපු හාමුදුරුවෝ රිමාන්ඩ් කළා. ඉතින් මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා. අනිත් පැත්තෙන් මහා සංඝරත්නයට අපහාස කරනවා. වගේම ආගමික නායකයෝ විවේචනය කරනවා. දේශපාලන පක්ෂ විවේචනය කරනවා. ඒ ඔක්කොම බැරි වෙලා ෆේල් වෙගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල් වල අරක නැහැ මේක නැහැ කියලා නහෙන් අඬනවා. ඉතින් අර ජනාධිපතිතුමා කෙඳිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටම තමයි.